හිතන්න ඔබ මේ මොහොතේ පියාසර කරන්නේ ලෝකේ අසාමාන්‍යම අදටත් පිළිතුරු නැති රහස් වලින් පිරුණු බර්මියුඩා ත්‍රිකෝණය හරහා. අනපේක්ෂිතව ඔබේ ගුවන් යානයේ ඉදිරියෙන් අඳුරු වලාකුළක් හැදෙන්න පටන් ගන්නවා. මුලින්ම ඔබට හිතෙනවා මේක සාමාන්‍ය කාලුගුණ වෙනසක් කියලා. නමුත් තප්පර කීපයක් ඇතුළත ඒ වලාකුළ ඔබව ලුහු බඳිනවා වගේ හිතා ගන්නවත් බැරි වේගයකින් ඔබට ලං වෙන්න පටන් ගන්නවා. තප්පර කීපයකින් එම වලාකුළ ඔබව සම්පූර්ණයෙන්ම වට කර ගන්නවා. ගුවන් යානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට පිස්සු හැදිලා වගේ හැසිරෙන්න පටන් ගන්නවා. sannivedana උපකරණ මේ ඔක්කොම එකම වෙලාවේ ක්‍රියාවිරහිත වෙනවා. ඊළඟ තත්පරේ මේ අඳුරු වලාකුළ මැද්දෙන් උමගක් වගේ දෙයක් විවෘත වෙනවා. ඒ උමග තුලට ඔබේ යානය කෙනෙකු විසින් ඇදගෙන යනවා වගේ වේගයෙන් ඇදිලා යන්න පටන් ගන්නවා. යානය ඔබගේ පාලනයෙන් ගිලිහිලා වතුර මත ලිස්සා යනවා වගේ අර අඳුරු උමග ඇතුළටම වේගයෙන් ඇදිලා යන්න පටන් ගන්නවා. හොලිවුඩ් ෆිල්ම් එකක දර්ශනයක් වගේ නේද? නෑ, මේක සත්‍ය සිදුවීමක්. බර්මියුඩා ත්‍රිකෝණය තුල මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා Tamanගේ අත්දැකීම ලෝකයේ එක්ක බෙදා ගන්න ගැලවිලා ආවේ බොහොම ටික දෙනයි. ඇමරිකානු ගුවන් නියමුවෙක් වන බෲස් කර්නන් ඉන්න එක්කෙනෙක්. මේ ගුවන් සංගවාගත් තවත් රහසක්. ඔයාලා එකතු වෙලා ඉන්නේ බ්ලැක් බොක්ස් රෙකෝඩ්ස් එක. බෲස් කර්නන් පළපුරුදු ගුවන් නියමුවෙක් වගේම වෘත්තියෙන් ෆ්ලයිට් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. මේ ඔහු මුහුණ දුන්න ඒ භයානක අත්දැකීම ගැනයි අද අපි කතා කරන්නේ. මේ 1970 අවුරුද්ද. බෲස්ට වයස අවුරුදු 30ක් විතර. දෙසැම්බර් 4 වෙනිදා හවස 3ට විතර බෲස් තවත් මගින් දෙදෙනෙක් එක්ක බහමාස් වල ඇන්ඩ්‍රෝස් දූපතේ ගුවන් තොටුපළින් පිටත් වුණා. ඒ ඔහුගේ පියා සහ තවත් ව්‍යාපාරික සගයෙක් එක්ක. ඔවුන්ගේ ගමනාන්තය වුණේ ෆ්ලොරිඩාවේ පාම් බීච් ගුවන් තොටුපළ. යානය බීච් ක්‍රාෆ්ට් බොනැන්සා A36 වර්ගයේ යානයක්. මේ ගමනට සාමාන්‍යයෙන් පැය 1.5ක්, ඒ කියන්නේ විනාඩි 90ක් වගේ ගත වෙනවා. බෲස් මේ ගමනට අවශ්‍ය සීළු දේ සූදානම් කරලායි තිබුණේ. ඒ වගේම මේක යාට නුපුරුදු ගමනකුත් නෙවෙයි. ගුවන් ගත වෙලා පැය භාගයකට විතර පස්සේ බහමාස් වල බිමිනි දූපත් කිට්ටුවේදී තරමක් ඈතින් බෲස්ට අමුතු වලාකුළක් පේන්න පටන් ගන්නවා. මේ වන විට යානය ගමන් කරන්නේ අඩි 11500ක පමණ උසකින්. බෲස් හිතනවා මේක ටිකක් ලොකු වලාකුළක් වගේ. අපි ඒක මග හැරලා යමු කියලා. එයා ගුවන් පාලක මැදිරියට රේඩියෝ පණිවිඩයක් දෙනවා. Tamanගේ ගමන් මගේ සුළු වෙනසක් කරන බව දන්වලා. බෲස්ගේ සැලසුම උනේ මේ දැවැන්ත වලාකුළු පද්ධතිය මග හැරලා මූදු මට්ටමට වඩා අඩි 4000ක් විතර උසකින් යානය ගෙනියන්න. නමුත් ඔහුට මේ වලාකුළ මග හරින්න පුළුවන් උනේ සුළු මොහොතකට විතරයි. ඔවුන් ඉදිරියේ නැවතත් කලින් වගේම වලාකුළක් දැర్శණය වෙන්න පටන් ගන්නවා. මේ වලාකුළු දෙකම එකට එකතු වෙලා විශාල වලාකුළක් හැදෙනවා. හිතාගන්න බැරි වේගයකින් මේ වලාකුළ පැතිරෙනවා. ඔවුන්ට තීරණයක් ගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟ තත්පරේ මේ එකට එකතු වෙන වලාකුළු අතරින් මහා අමුතු විදිහේ උමගක් වගේ දෙයක් මතුවෙනවා. උමගේ ඈත කෙළවරේ නිල් පාට අහස බෲස්ට පේනවා. නමුත් යානයේ වටේම අර අමුතු වලාකුළ පේන විදිහට උමග සැතපුම් 10ක් 15ක් වගේ දිගයි. වෙන කිසිම විකල්පයක් නැති තැන මේ වලාකුලින් ගැලවිලා ඈතින් පේන නිල් පාට සාමාන්‍ය අහසට යන්න බෲස් Tamanගේ යානය අර උමග ඇතුළට මෙහෙයවනවා. ඊළඟ මොහොතේ සිද්ධ වෙන්නේ භයානක දෙයක්. බෲස්ගේ යානයේ උපකරණ පුවරුව එකපාරටම ක්‍රියා විරහිත වෙනවා. හැම ඉලෙක්ට්‍රොනික උපකරණයක්ම එක මොහොතකින් නතර වෙනවා. මාලිමාව නිකම්ම කැරකෙන්න ගන්නවා. යානය පාලනය කරන්නේ කොහොමද කියලා බෲස්ට හිතා ගන්න බැරි වෙනවා. හරියට විශාල කුණාටුවකට අහු වෙලා වගේ. හැම පැත්තෙම පේන්නේ අඳුරු දැඩි අලුපැහැයක් එක්ක සැරින් සැරේ දීප්තිමත් නිල් සුදු වර්ණයෙන් යුත් විදුලි කෙටීම් වගේ අමුතු ආලෝක. බෲස්ට දැනෙනවා යානයේ උමග ඇතුළට ඇදගෙන යනවා වගේ. වලාකුළු එකට ඇඹරිලා සර්පිලියක් වගේ හැදිලා. යානය ඇදිලා යන්නේ මේ සර්පිලාකාර උමග ඇතුළෙන්. යානය හරියට නිකම් වතුර මත ඇදිලා යනවා වගේ උමග ඇතුළටම ඇදිලා යනවා. මේ වලාකුළු උමග සැතපුම් 10ක් 15ක් වගේ කියලා කලින් හිතුණත් විනාඩි 3ක 4ක වගේ කාලයකින් යානය උමගෙන් එළියට එනවා. යානය හරියටම උමගෙන් එළියට එන මොහොතේ තත්පර කීපයකට ඔවුන්ගේ බර නැති වෙලා පාවෙනවා වගේ යානය හිටපු අයට දැනෙනවා. හරියට සුළු මොහොතකට ගුරුත්වාකර්ෂණය නැති වුණා වගේ. පුදුමේ කියන්නේ ඔවුන් බලාපොරොත්තු නිල් අහස දැන් නැහැ. උමගෙන් එළියට ආපු ගමන් ඔවුන්ගේ වටේම තිබුණේ අලු පාට ඝන මීදුමක්. බෲස් දිගින් දිගටම උත්සාහ කරනවා
මියාමි ගුවන් පාලන කුළුණ සම්බන්ධ කරගන්න. ඒත් ඔහුගේ රේඩියෝවෙන් කිසිම පිළිතුරක් නැහැ. ටික වෙලාවකින් අලුපාට ඝන මීදුම නැති වෙලා යන්න පටන් ගන්නවා. බෲස් දිගින් දිගටම මියාමි ගුවන් පාලක මැදිරියට කතා කරනවා. එයා උදව් ඉල්ලුවා Taman සිටින ස්ථානය නිවැරදිව දැනගන්න. ටික වෙලාවකින් පාලක මැදිරියෙන් බෲස්ට පණිවිඩයක් ලැබෙනවා. ඔවුන්ගේ රේඩාර් තිරයේ බෲස් සිටින ස්ථානය එකවරම සොයාගන්න ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. නමුත් සුළු වෙලාවකින් ඔවුන් බෲස්ව හොයාගන්නවා. ඔබේ යානය දැන් තියෙන්නේ මියාමි බීච් නගරයට හරියට මුඩින්. පාලක මැදිරියෙන් ලැබුණු මේ පණිවිඩය ඇහුනහම බෲස් පුදුමෙන් ගල් ගැහෙනවා. මියාමි බීච්? ඒක වෙන්න බෑ. ඒක වෙන යානයක් වෙන්න ඇති. පාලක මැදිරියට වැරදිලා බෲස් හිතනවා. මොකද එයා ගුවන්ගත වෙලා තිබුණේ විනාඩි 47ක් වගේ කෙටි කාලයක් විතරයි. බෲස් නැවතත් ගණන් බැලුවා. ඇන්ඩ්‍රොස් දූපතේ ඉඳලා මේ තරම් දුරක් එන්න අඩුම තරමේ විනාඩි 75ක්වත් ගත වෙන්න ඕන. එක්කෝ පාලක මැදිරියට වැරදිලා. නැත්නම් මම පැයට කිලෝමීටර් 2000ක විතර වේගයෙන් ඇවිල්ලා. නමුත් ඔහුගේ බීච් ක්‍රාෆ්ට් යානයට එය කොහොමටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බෲස්ට මේක ලොකු ප්‍රහෙලිකාවක්. ටිකින් ටික යානයේ වටා තිබුණු ඝන මීදුම හොඳටම නැති වෙලා අහස පැහැදිලි වෙනවා. වටපිටාව හොඳින් පේන්න පටන් ගන්නවා. බෲස් දකිනවා එයා ඇත්තටම ඉන්නේ මියාමි වෙරළට ඉහළින් කියලා. හරිම පුදුමයක්. ඔවුන් නිරුපද්‍රිතව මියාමි ගුවන්තොටුපළට ගොඩ බස්සන්න සමත් වෙනවා. යානයේ ගොඩ බැස්සට පස්සේ බෲස් යානයේ ඉන්ධන මට්ටම පරීක්ෂා කරනවා. ඔහුගේ ගණනය කිරීම අනුව විනාඩි 90ක ගුවන් ගමනකට වැය විය යුතු ඉන්ධන ප්‍රමාණයට වඩා යානයේ ගැලුම් 9ක් වැඩියෙන් ඉන්ධන ඉතිරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ගමන ඇත්තටම සාමාන්‍ය කාලයට වඩා කෙටි කාලයකදී අවසන් වෙලා තියෙනවා කියන එකයි. හැමෝටම මේක ලොකු ප්‍රහෙලිකාවක් වුණා. මේ සිදුවීමෙන් පස්සේ බෲස් ගර්නන් මුළු ලෝකෙටම Tamanගේ කතාව කිව්වා. එයා මේ අත්දැකීම ගැන පොත් ලියවා. ඒ වගේම විද්‍යාඥයන් සහ පරීක්ෂකයන් එක්ක කතා කළා. මේ හැම දෙයක්ම 100%ක් නිවැරදිව ඔප්පු කරන්න සාක්ෂි නැති වුණත් බෲස්ගේ මතය උනේ ඔහු මුහුණ දුන්නේ ඊටාම දුර්ලභ ස්වාභාවික සංසිද්ධියකට කියන එක. සමහර විට විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක බලයක් මගින් නිර්මාණය වුණු අමුතු තැනක් වෙන්නේ නැති. මේ වගේ බලවත් චුම්බක ක්ෂේත්‍රය යටතේ කාල අවකාශය විකෘති වෙන්න පුළුවන්. එහෙනම් මේ දැවැන්ත වලාකුළ හරහා ගමන් කරද්දී බෲස්ගේ යානය කාලය තුලින් ඉදිරියට පනින්න ඇති. යානය වේගවත් වෙලා නෙවෙයි. අවකාශය හැකිලෙන්න ඇති. ඒකයි ඔවුන්ට ඒ ගමනට ගතවන සාමාන්‍ය කාලයට වඩා ගොඩක් අඩු කාලයකින් ගමන් කරන්න පුළුවන් වුණේ. බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වීම ගොඩකට හේතුව අද්භූත පිටසක්වල ජීවීන් නෙවෙයි මේ වගේ විකෘති වුණු කාල අවකාශ උමං වෙන්න පුළුවන් කියලා බෲස් කියනවා. බෲස් ඇතුළු කණ්ඩායම මේ සිද්ධියට මුහුණ දුන්න දවසේ සූර්යයා මත අසාමාන්‍ය ප්‍රමාණයක සූර්ය ලප ක්‍රියාකාරීත්වයක් වාර්තා වී ඇති බවත් එදින විශාල සූර්ය සුළං ධාරා විශ්වයට නිකුත් වී ඇති බවත් පසුකාලීන පරීක්ෂණවලදී හොයාගන්න හැකි වෙලා තියෙනවා. බර්මියුඩා ත්‍රිකෝණය තුල විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වෙනසක් ඇතිවීමට මේ සූර්ය ක්‍රියාකාරීත්වයේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද? හැබැයි බර්මියුඩා වලම මේ වගේ කාල අවකාශයේ විකෘති ඇති වෙන්නේ කොහොමද? ලෝකේ තවත් මේ වගේ තැන් තියෙනවද? ඒ ප්‍රශ්නවලට නම් උත්තරය තාමත් අභිරහසක්. බෲස් ගර්නන්ගේ මේ අත්දැකීම මේ මොහොත වෙනකම්ම ලෝකේ අභිරහස් අතර තියෙනවා. එයා අද්දුටු දේ සත්‍යයක්ද? එහෙමත් නැත්නම් දැවැන්ත වලාකුළක් තුල වූ දෘශ්‍ය මායාවක්ද කියන එකට තවම විද්‍යාත්මක පිළිතුරක් නැහැ. නමුත් එක දෙයක් නම් පැහැදිලි. ඒ 1970 දෙසැම්බර් 4 වෙනිදා බෲස් ගර්නන් ඇතුළු කණ්ඩායම බීච් ක්‍රාෆ්ට් යානයකින් ඇන්ඩ්‍රොස් ගුවන්තොටුපළේ ඉඳලා මියාමි වලට අසාමාන්‍ය අඩු කාලයකින් පියාසර කරලා තියෙනවා. මේ සිද්ධිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේම තවත් අභිරහස් කතාවකින් අපි නැවත හමු වෙමු.